රහමතුල්ලාහි වබරකාතු. ආසිෆ් අස්ලාම් ගොඩාක් මිනිස්සු කියනවා ආසිෆ් අස්ලාම් හොරෙක් කියලා. ගොඩාක් මිනිස්සු කියනවා ආසිෆ් අස්ලාම් මද්ද්‍රව්‍ය යූස් කරනවා කියලා. ගොඩාක් චෝදනාව. ඕක විතරයි නෙමෙයි. ආසිෆ් අස්ලාම්ගේ ළමයට ආසිෆ් අස්ලාම්ගේ ගෙදර ඉන්න ගෑණිට ආසිෆ් අස්ලාම්ගේ තාත්තා මැරිලා එයා දැන් මේ ලෝකේ නැහැ. එයාටත් චෝදනාව කරනවා. දැන් මේ බලන්න යන්නේ ආසිෆ් අස්ලාම් මේ රටට මේ කුරුණාගල වාරියාපොලට මොනවද කරලා තියෙන්නේ කියන එක වීඩියෝ එක ඇතුළත පිටිපස්සේ මේක වාරියාපොල බණ්ඩාර කොස්වත්ත. වාරියාපොල බණ්ඩාර කොස්වත්තෙන් මධ්‍යක විද්‍යාලේ පිටිපස්සෙන් බලාගෙන ඉන්න එක රෞලතුල් උලමා ඉස්ලාමික් කොලෙජ්. මේ පිටිපස්සේ බලාගෙන ඉන්න මේ සුන්දර ලස්සන තැන මේක ඉස්සරහා තිබ්බේ නිකන් විදියට. දැන් මේ කොච්චර ලස්සනට තියෙනවද? මේක ආසිෆ් අස්ලාම් එයාගේ සල්ලි නැති වුණොත් ගොඩාක් ලංකාවේ ඉන්න මිනිස්සු අරබියොන්ගේ සල්ලි නෙමේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ සල්ලි ටිකක් අරන් අදපු මෙතන ලස්සන දෙයක්. ඉතින් ඉන්නවනේ මගේ පිටිපස්සේ බිත්තියක්. මේ බිත්තිගේ දිග 405ක් හඩි 405ක්. මෙන්න බලාගන්න. මේක ඉස්සර තිබ්බේ නිකන් අර ජරාව අමුතු විදියට පරණ විදියට තිබ්බේ. දැන් මේ බිත්තිය කොච්චර ලස්සනයිද කියලා බලන්න. මේක අලුතෙන් අදපු එකක්. මේකත් ආසිෆ් අස්ලාම්ගේ තාත්තාගේ බූදල වලින් නෙමෙයි අරන් ආවේ. කිසිම මේ රටේ දේශපාලකයෝ නෙමෙයි, පළාත් සභා මන්ත්‍රී නෙමෙයි, මුන්සිපල් මන්ත්‍රී නෙමෙයි. මේ රටේ කිසිම දෙයක් නැති පුද්ගලයෙක් මෙච්චර දිගට 405ක් දිගට බිත්තියක් හදලා මේ තැන ලස්සන කරලා දුන්නා. මෙන්න මේක තමයි ආසිෆ් අස්ලාම් ඔරකම් කරපු ටික මිනිස්සුන්ගේ හදවත එක. මේක මේ ඒරියා වලින් ඉන්න මිනිස්සුන්ට හොඳ වතුරක් බොන්න ඕනේ කියලා ලිඳේ වතුර ෆිල්ටර් කරලා රුපියල් 2යි ගාන මේ ඉන්න මිනිස්සුන්ට බොන්න දෙනවා. මේකට විතරයි ලක්ෂ 11ක් විතර වීදම් වෙලා මේ ප්‍රොජෙක්ට් එක අදලා තියෙන්නේ. මෙතනින් ටැප් ලයින් එකක් දාලා තියෙනවා. කාට වුණොත් හොඳ ෆිල්ටර් වෝටර් මිනරල් වෝටර් එක රුපියල් 2කට ගන්න පුළුවන්. හරන් මේකේ තුලේ සල්ලිය වෝටර් එක මේ ටැංකියෙන් දවසට ලීටර් 1000ක් හරන් ගිහලා මේ ඉන්නේ ගමේ මිනිස්සුන්ට ගෙදර වලට බොන්න දෙනවා. ෆිල්ටර් වෝටර් එක හොඳ වතුරක් මිනිස්සු බොන්න ඕනේ කියලා. මේක මුස්ලිම් මිනිස්සුන්ට විතරයි නෙමේ. මේ වතුර ටික බෞද්ධ ආගම ජනතාව, සිංහල ජනතාව, දෙමළ ජනතාව එම මිනිස්සුන්ම මේ ෆිල්ටර් වෝටර් එක බොනවා. ආසිෆ් අස්ලාම් කරපු තව දේවල් කියනවා. මේක සෝලාර් පවර් සිස්ටම් එක. මේ මදරසා එකට මාසයට ලක්ෂ ගාණක් කරන්ට් බිල් එක ගෙවාගෙන ඉතියි. දැන් ඉලෙක්ට්‍රිසිටි බිල් එක ගෙවන්න ඕනේ. සෝලාර් පවර් එක දීලා 0 ඉලෙක්ට්‍රික් බිල් කරලා තියෙනවා. ඉන්නවා ඇති. මගේ පිටිපස්ස ලොකු බිල්ඩින් එකක්. මේක තට්ටු 3යි. තට්ටු 3යිගේ බිල්ඩින් එක. මේකත් ආසිෆ් අස්ලාම් මංකොල්ල ගාලා අනිත් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා කුඩුකාරයාගේ සල්ලි මේ රටට විරුද්ධයෙන් ඉන්න සංවිධායක ඒගොල්ලන්ගේ සල්ලි අරබි මිනිස්සුන්ගේ සල්ලි දේශපාලකයන්ගේ සල්ලි නෙමේ අරන් එවිලා ඇදුවේ. මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි ටිකක් එකමුතු කරලා මේ ලස්සන ගොඩනැගිල්ලක් හැදුවා. මේකට ඉස්සර තිබ්බේ මෙතනින් තිබ්බා පරණ මේ පොඩි මේකක්. ඒක ඇතුලේ තමයි මේ ළමයින් ටික ඉගෙන ගත්තේ. මේ බිල්ඩින් එක ඇදුවා. මේ බිල්ඩින් එකෙන් බලමුද ආසිෆ් අස්ලාම් මොනවද අදලා තියෙන්නේ කියලා. මේ බිල්ඩින් එකකින් අදලා තියෙනවා මේක ක්ලාස් එක ඉස්ලාමික් ස්ටඩි ආගම ගැන. මේකේ ඇතුලේ අදලා තියෙනවා ස්කූල් ස්ටඩි and සිංහල දෙමළ O level A level ක්ලාස් එක. හරිද? මේකේ ඇතුලේ අදලා තියෙනවා කම්පියුටර් ලර්නින් ක්ලාස්. කම්පියුටර් ලර්නින් ක්ලාස් කියන්නේ ටෙක්නොලොජි ක්ලාස් එකක්. මේක අනිත් එකේ පැත්තේ අදලා තියෙනවා ලයිබරරි එකක්. තාම ඕපන් කරුවා නෑ. මෙන්න මේක සුන්දර පරිසර ඕගලන්ට බලන්න පුළුවන්. මේ ආසිෆ් අස්ලාම් මේ ලංකාව මව්බිමට මේ රටට මොනවද කරලා තියෙන්නේ? මේක විතරයි නෙමෙයි. තව ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඒ ගැන ඒක පස්සේ කතා කරමු. ඔයා බලාගෙන ඉන්න දේවල් තමයි
මේ කුරුණාගල වාරියාපොළ ඒරියා වලටම ලොකුම ලොකු ඔඩිටෝරියම් එකක්. එකපාරෙන්ම මිනිස්සු 600ක්ට විතර ඉඳගන්න පුළුවන් මෙච්චර ලොකුම ලොකු ඔඩිටෝරියම් එකක්. මේ ඔඩිටෝරියම් හදලා තියෙන්නේ මේ මදරසා ළමයින්ට විතරයි නෙමෙයි. ලාස්ට් ටයිම් සිංහල බෞද්ධ ආගම ළමයි ටිකකුත් මේකේ තුල ඇවිල්ලා ඉගෙන ගත්තා. ඒ වගේම සිංහල අධ්‍යාපනය දෙන්න සර් ටිකකුත් ඇවිල්ලා මේකේ තුලේ අධ්‍යාපනය දුන්නා. මේක හදලා තියෙන්නේ තාම පුටු ටිකක් දෙන්න නෑ. මේක මේ ඔඩිටෝරියම් එකේ සවුන්ඩ් සිස්ටම් එකේ ඉඳලා ලස්සනට හදලා තියෙනවා. සවුන්ඩ් සිස්ටම් ඒක මේක මෙච්චර ලොකු ඔඩිටෝරියම් එකක්. කවදාරියා එක දවසට ආසිෆ් අස්ලාම් මැරුණොත් ආසිෆ් අස්ලාම්ගේ නම කියන්න මේ රටට අපේ මව්බිමට මොනවරි දේවල්. මේක 3 වෙනි තට්ටුව. එකපාරටම ළමයි 50ක් විතර නිදා ගන්න පුළුවන් ඔඩිටෝරියම් එකක් හදලා තියෙනවා. තාම මේ වැඩසටහන යනවා. මේක ආසිෆ් අස්ලාම්ගේ තාත්තාගේ සල්ලි නෙමෙයි. එක මේ ලංකාවේ ඉන්න එක අයියා කෙනෙක් එයාගේ තාත්තාගේ නමෙන් මේක හදලා දෙනවා. එකපාරටම ළමයි 50ක්ට විතර. මේ එන්න ළමයි ටික කවුද? මේ ඇවිල්ලා ඉගෙන ගන්න ළමයි ටික කවුද? මේකේ මොන වගේ අධ්‍යාපනය දෙනවද? කවදාත් මේ රටට මේ රටේ ඉන්න නීතියට විරුද්ධව කිසිම දෙයක් වෙන්නේ නැහැ. මේකේ තුලේ අපි හොඳ ලංකාව පුරවැසියෙක් හදනවා. ඉස්ලාම් ආගම කියලා තියෙන්නේ පළවෙනි එක අල්ලා, දෙවෙනි එක අම්මා, තුන්වෙනි එක තාත්තා, හතරවෙනි එක අපේ ලේ ටික, අපේ රට. මේ රට අපි සෞදි වලින් නෙමෙයි ජීවත් වෙන්නේ, ලාංකිකේ සිංහල රටෙන්. මේ රටටත් මේ රටේ ඉන්න එම ජාතියෙන්ට සිංහල දෙමළ වේවා මුස්ලිම් වේවා එම ජාතියටම සත්තුන්ට ඉඳලා ගරු කරන්න ඕනේ කියලා තියෙන්නේ. ඕක තමයි මේකේ තුලේ වෙන දේවල්. ඒක විතරයි නෙමෙයි. ඇත්තටම මම මේ මදරසා එක එනකොට ළමයි 20ක් තමයි හිටියේ. දැන් 80 ගාණක් ළමයි ඉන්නවා. මේ 80 ගාණයි ළමයින් ටික ළමයි 25ක්ට විතර නොමිලෙන් අධ්‍යාපනය දෙනවා. ඒ කියන්නේ ලංකාවේ නොමිලෙන් අධ්‍යාපනය කියන්නේ 750ක් සල්ලි නැතුව ඒ ළමයි රටේ ඉඳලා මූණ පොතෙන් මූණ පෙන්වන්න නැතුව මඩ ගන්න මිනිස්සුන්ට මේ දොර ඇරලම තියෙනවා. ඕගොල්ලන්ට ඕන වෙලාවට මේකේ ඇතුළට ඇවිල්ලා අපිට චෝදනාව කරන්න මිනිස්සු කවදාත් අපිට සිංහල දෙමළ මිනිස්සු චෝදනා කරලා නැහැ. මුස්ලිම් වලින්ම පොඩි කොටසක් තියෙනවා. මේ කොටස අපි ඒගොල්ලන්ව මුස්ලිම් කියලාම කියලා නැහැ. ඒගොල්ලන්ට අපේ ආගමේ කියලා තියෙන්නේ නමක් තමයි මුනාෆික් කියලා. මේක සිංහල මිනිස්සුන්ට දන්නේ නැතුව ඇති. මේ කතාව මම කියන්නම්. මුස්ලිම් කියන එක එම මිනිස්සුන්ම මුස්ලිම් නෙමෙයි. මුස්ලිම් වලින්ම සමහර මිනිස්සු ඉන්නවා මුනාෆික් කියලා. ඒ මුනාෆික් වල අපිට හොයන්න බෑ. ඒ මුනාෆික් මූණ පොතේ මේ වගේ මූණත් පෙන්වන්නේ නැහැ. ඒ වගේ මුනාෆික්. ඒ ඉස්සරහ හිටිය අර මුනාෆික් වගේ තමයි සාරාන් කියන එක්කෙනා. උත් මුනාෆික් තමයි. ඒ වගේ මුනාෆික් වල අපිට දැන් මඩ ගන්න පටන් අරන් තියෙන්නේ. මේ වීඩියෝ එක ඕගොල්ලොත් මුනාෆික් නැත්නම් අනිවාර්යෙන්ම අනිත් මිනිසුන්ට ෂෙයාර් කරගන්න. සලාම් අලයිකුම්. මේ අඩි 405ක් වලට බිත්තියක් හදලා තියෙනවා කියලා. මේ බිත්තිය තමයි දැන් ඕගොල්ලන් බලන්නේ. එතනින් ඉඳලා ඒ බිත්තිය මේමම ගියා පටන් හරන් මේම ගිහිලා